එක. මේ හිලවෙනවා ඇති මේ. ඕ. පැද්දෙනෝ හිලවෙනවා නේ. අලියන එක ලේ. Percara ratiin di perakuna. Piti bakeng enak yang nyanyi itu. Mageang කියන්නේ. උඹ අංකෙ ලියාගනි. මේ. Video keren. Oh, video. Bila video kenapa? අනේ රමේ වෙන්න දියෝ. නෑ ඔයි තුනනේ ඇත්තේ. Amma udah kira. Akka pidi mati. දුවන මම. Apa yang apa? Nenda. Nimbi dua ya. Nimbi dua ya. දුවන්න අපෝ. Apa? Dah. Nenda. Nenda apa? Nenda. Tinggalan di bawah orang ini. Netok sekali ya. දුවන්න පුදුවා. Barang ayam mare baru. කැටිස් කරයි. දුවන්න අපෝ. දුවන්න. ගානකට දුවන්න. වැඩි මහන්සි වෙන්න දෙයක් නැහැ. දෙවියෝ දෙන්න දැන්. ඔව්. අයියෝ හත්
යකෝ මාව දාන්න. අලියට දැම්ම තේ නවදිනවා. අනි එක්කරගෙන ඉන්න අපි දෙකේනෝ. දෙකේ එනවා නංගේ එනවා දුවන්න බහන්දේ දෙකේනවා. අර ඩිම් ඩිම් එකයි ආ. බලන්න දෙව පස්ස බලන්න දෙව. යා යා. ආ වීඩියෝ කරනවා. දැන් අවුලන්නේ තව ඉන්නේ. අනාවැකි. උපේජ දුවන්න ප්‍රථම ස්ථානයේ දෙකට යම අයින් ගියා. එක අංක 1000 ක්‍රීඩිකාව දෙවන ස්ථානයේ පසු වනවා. ඔව් මෙයාවත් ආවේදී තවත් ක්‍රීඩිකාවන් ඇදෙමි සිටිනෝ. වහිනවද? වයින්නේ. දුවන්න මුතු කමල්. මුතු දුවන්න. හයිඩ් එක විතර. ඕ ගොල්ලෝ ඉස්සරහින්. අපේ ඊට පස්සේ ලගින්නද? චුට්ටක් උදව් කරන්නකෝ. ඉතල ගහේ උඩට යනවා. අතගත් එක වෙනවා අපි යාට උදව් කරමු අත්පොල සන්නාදයක් දීලා. Ya komen, ramai kami kira ladin tu betul betul. හැමෝම අත්පොල සන්නාදයක් දෙන්නකෝ අපේ චූටි මල්ලිලාට. තව චුට්ටයි තියෙන්නේ. දිගටම අපි යන්නටම. धोनी कामरे ओ वही है सारा में अंदर लगी है अरे 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 कारट कारट हां अरे अरे චූටි මල්ලිගේ කක්කල හිරලා තියෙන්නේ. දැන් කෙලින් යන දැන් කෙලින් යන අරු වගුලින් අරින්න දේව සර්
ගාවට වැඩේ කරා ලස්සනට. ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? කනමුට්ටේ බින්දින්න. ඔයාලට මොකක්ද කියන්නේ? අදින්න අල්ලන්න එපා ඒක. අල්ලන්න එපා. අල්ලන්න එපා. අනේ ඉතින්. ඉතින් බින්දිනේකට තෝරලා ගිහින් දෙන්න. ඔළුවෙස්වත් අරගෙන අයින් කරනවා. හරි දෙයිද? ආ අර මේ අයිනේ යන්න. ini buruan deh. Ini dia bilang Lagi tunat ini mah. Are do. මේ දුකේ වදින පුරවනවා. නෑ මේ බුදු. Tunggu arah ya. අනේ මොනවා.
Alah depa. එකයි දෙකයි තුනයි හිර කරගන්න තෝ කන්න ඕනි දෙමව්පියෝ කලබල කරන්න එපා චූටි බබාලා දාන තුනක් අපි තෝරනවා හිර කරගන්න තෝ කන්න ඕනි සම්පූර්ණ බණස් ගෙඩිය කාලේ ඉවර කරන්න ඕනි හිර කරගන්න තෝ කන්න බණස් ගෙඩිය කාලේ නැගිටින්න ඕනි කාලා අපස්සට දුවන ගමන් හොඳට කන්න කාලේ ඉන්න ඕනි දුවන්න බෑ බණස් ගෙඩිය සම්පූර්ණයෙන් කාලා කියලා තමයි දුවන්න ඕනි Ada yang diambil? Ulang una. Ulang pipa. Pipa kau lari. Ay haron dulu. ඇත්තටම කනගාටු බෑඩ් සෑඩ් කරුණු හතර දෙනා ඉන්නේ Kopi දාන්න ඕන නෝම කොහොම දාන්න කොපි හදෙන්න ඕන කොමෙන්ඩ් වල කොපි පාස් කරන්න අන්න හොඳට දාන්න නේ අන්නේම දාන්න අන්නේම දාන්න කව් දැම්මේ නැන්නේ තමන් හරි දාගන්න Kopi honggar දාගෙන දරුවට අන්නේ. අන්නේම
අවසාන තරගයේ එන්න දෙන්නේ ළඟට මෙහෙට එන්න. ඔන්න පුගේ වැට්. අතේ තිබුණේ මෙයාගේ. ගහන්න. අයින්න බෑ. මගේ පාට එක මත එක කාලෙක හිමාලය වනයෙහි මැද වටුවෙකු වඳුරෙකුද සමග ඇත් රජ දෙකු එහි විය වැඩිහිටියන් හටගරු කරන්න සිටු සුමිතුරු සෙව්වා තිදෙනා අතරි කවුරුද වැඩිහිටි ගරු ළඟ තිබු මහනුද ගස පළමුව දුටු මිතුරාවේ සොයා බලති මේ තිදෙනම ගරු කෙරුමට සමදින කුඩා කාලේ නම ගැලේ කියන්නක බලන්න එහෙනම් කවුරු විදිහා බල ශාස්ත්‍රයක් හොඳ සාතවේ හොඳට බලලා සාතවේ මගේ අත බලලා මොකද කියන්න බැරිද මගේ අතත් බල ශාස්ත්‍රයක් කියන්නකෝ එහෙනම් ඉන්න බලන්න ඊළඟ තරගතරුවා
ඉදිරිපත් වීම කරන්නක බලන්න මොකක් හරි. හරියනේ. මට බෑ කියලා නම් හරියන්නේ නෑ ඉතින්. නහර විකුණන්න මේ ඉන්න කට්ටියට. හරි යා නම් ඉතින් චුට්ටයි ඉදිරිපත් වීම කරේ. කවුද බලමු ඊළඟට ඉන්නේ? මොකෙද්ද මේ ඉන්නේ? කවුද නම? සත්සරද? කවුද ඔයා? වඳුරෙක්ද? අලියෙක්ද? වඳුරෙක්ද? රඟපාන වෙන්නන්න බැහැ. සද්ද නැද්ද වඳුරගේ? රඟපාන පෙන්නන්නක චුට්ටක් සද්දේ ඕනේ නැහැ. රඟපාන පෙන්නන්න. යපෝ නැත්තක් කන්නේ. එයා නැට නැති චූටි වඳුරු පැටියේ. මොකද නම? පන්සිල්. මොනවද තියෙන්නේ? අලිපු. සිත පාටයි දේව. මූඩිය නෑ නොටික හැලුනොත් අපරාධනේ. දුගතාලි පොඩ අයින්න. වෙරි මට හොඳටම වෙරි තෙලින් යන්න බෑ. වැනි කියනවා. මොනවද යපෝ වැනියා. පාර පේන්නේ. බොක්කේ කියලා කලවම් කරලා අනේ මෙයා මටම කරන්නේ. ලගන්න වෙයිද මට? රංගපන් වෙන්න වෙරිතාරේ විදිහට රංගපන්. පොඩ්ඩක් අයින් වෙලා ඉන්න වෙයි. අයින් වෙලා වැටේ අපිට ෂුවරුත් නෑ මට නම්. අඩෝ ගහයිද දන්නෙත් නෑ. නඩන්න. මොකක්ද කියන්නේ? මට ඇත්තටම මේ ගැන එන දුකයි. ඇත්තටම දුකයි. ඒ කියන්නේ දැන් මෙතන බෑඩ් very bad. වෙරින්නද? අවුව රස්නේ very bad. very කට්ටිය. මේ ගාන කියන විදිහේ very වැඩි. අර පේන්න දර එක්කනේ නපනවර. ගාමිනේ නෙවෙයි මේ channel එක. මේ channel එකේ ගාමිනේ. ඒකේ නෙවෙයි දාන්නේ. එහෙනම් ඒකේ දාන්න වීඩියෝ එකක් කරේ නෑ. හරි නේද? ඒකේ දාන්න වීඩියෝ එකක් කරේ නෑ. වටේ කට්ටිය චුට්ටක් මුද දීලා යාලා නටලා යන්න දෙමු නේද? මාදියානේ කන්නේ. දෙමාපිය චුට්ටක් ඉවත් වෙනවා සුදුලා කියලා. අන්තිමට එක්කෙනා ඉතුරු වෙන්නේ. ඕලිමට යන්න ඉන්නේ යන්න. ඇලෙන් යන. මේ කවිය
දෙවැනි ස්ථානය මෙතුම් චූටි මල්ලි තමයි දිනලා තියෙන්නේ. තුන්වෙනි ස්ථානය යහාන් චූටි මල්ලි තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. අත්පොඩියක්වත් ගහමුකෝ මෙයාලා තෑගි ගන්න නිසා. බැලුම් පුරවලා බැලුම් වතුර පුරවලාද ඊළඟට දෙහිරේ තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි ලබා දීමටයි මේ සූදානම. ඒ සඳහා කිත්සිරි මහත්මයාට මා ආරාධනා කර සිටිනවා. දෙහිරේ තරගයේ පළමු ජයග්‍රාහකයා තමයි කගේෂ් චූටි මල්ලි. එන්න බලන්න. අත්පොඩියක් ගහන්නකෝ යාලා. දෙවෙනි ස්ථානය පන්සිල් චූටි මල්ලි. සාදු කියන්න පුතේ. වඳින්න ඕනි. ටැග් ගන්නකොට වඳින්න ඕනි. ඒක මාත්‍රි වඳින්න. ඒක මොකක් වුණ කමන්නේ. ඒක පස්සේ ඈ. ඒක පස්සේ. මේ මම ආරාධනා කර සිටිනවා. ටැග් ගන්නකොට වැන්දෙවත් නැහැ. මුරුදු වෙනවා. යස්මි දිලන්යා ඒකට ආතාවල කියන්නේ. මේකයි ඔය. දෙවෙනි ස්ථානය කවි චූටි මල්ලි. තුන්වෙනි ස්ථානය මදුරුන විදා ගන්න. මදුරු දාලා තියලා මෙයාට. ඈ බෑග් එකද? පන්ති කියන්නේ නෑනේ. හරි මේ කීලේ මනාගෙන මන්දලු. හොඳම හිනාව තරගයට යමු. හොඳම හිනාව තරගය සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට මා ආරාධනා කර සිටිනවා. තාම කම්බල දීම දුන්නේ නැහැ නේද ඉතින්? චතු මහත්මියට. චතු මහත්මිය. ඔව්. රොචන මාලි තමයි ජයග්‍රාහකයා වන්නේ. මොකද මම කරන්නේ? අක්කම මරන්නේ හොඳම ඇන්ඩි ජයග්‍රාහකයා වන්නේ යසුරි චූටි නංගි. බලු පැටිය. ඇයි ඇඬුවේ මගේ ජූඩි බලු පැටිය මැන්නෝ කිව්වේ? බලු පැටිය මැන්නෝ කියලා ඇඬුවේ? අපි කිව්වන ආයිනේ. තරගයේ ප්‍රථම ස්ථානය නිශාදි චූටි නංගි. අත්පොඩියක්වත් ගහමු නේද? ඊළඟට සංගීත පුට තරගයේ ජයග්‍රාහකයා වන්නේ රමිරු මල්ලි. රාහු වාගෙන ආවේ දෝෂද මල්ලි. රවෙන්ද ඊළඟට සැඟවුණු භාණ්ඩයේ ජයග්‍රාහකයාට තෑගි ලබා දීමට මේ සූදානම. ඒ සඳහා නිල්මිනි මහත්මියටම ආරාධනා කර සිටිනවා. සැඟවුණු භාණ්ඩයේ හරියටම බාන්න කිව්වේ සිතුමි නංගි. එදෙන තිබුණේ මෙයා ළඟදී අපේ කිනා හිටියේ ඊට පස්සේ දීමන්ට ඊළඟට බැලුම් මැල්ලීමේ ජයග්‍රාහකයන්ට තෑගි ලබා දීමට අපි සූදානම් වන්නේ. බැලුම් මැල්ලීමේ තරගයේ ජයග්‍රාහකයන් වන්නේ පන්සිල් සහ නිල්සිල්.
අත්පිටියක් ගහලා යාළුවෝ සපෝට් එකක් දෙමු අපි. අන්න වැලිමක් යනවා. පන්සිලු ඉතිරිමා කතා කරනවද? ඊළඟට කඹ ඇදීමේ තරගයේ ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශ කරන්නයි මම සූදානම් වන්නේ. ඒ සඳහා මා තෑග ලබා දීමට මල්කාන්ති මහත්මියට ආරාධනා කරනවා. ජයග්‍රාහකයන් වන්නේ පන්සිලු, කවි, ගිහාන්, නිෂාදි, මොන්සිලු, යසෝරි, ආකාශ, යස්මින්, පේතුසා. මේ කට්ටිය තමයි කඹ ජයග්‍රහණය කරේ. හැමෝම ඇවිල්ලා තෑග්ග ගන්න අරගෙන යන්න. සුබ සන්ධ්‍යාවක් වේවා පරිසවාදී සියලුම දෙනාට. මත්තු මෙට්ටිපුර වැලමේරිය තරුණකල පුරාදුදරුවන්ගේ මේ අවුරුදු උත්සවය අද මේ ස්ථානයේ පැවැත්වුණා. එය සාර්ථක කර ගැනීම සඳහා අප ප්‍රදේශවාසී වෙනත් ගම් වලින් මේ අඩේක සියලුම දේවල් ලබා දුන් සියලුම දෙනාට මේ අවස්ථාවේදී වැලමේරිය වතුමුල්ල තරුණකල කවරිය මේ අවස්ථාවේදී මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා.